අද ආවේ අපේ ෆේස් එකට ගැලපෙන හොඳ ෆේස් පැක් එකක් ගැන ඔයාලට කියලා දෙන්න. ඉතින් මේ ෆේස් පැක් එක මම ගොඩක් කලින් පාවිච්චි කරන ගොඩක් හොඳ ෆේස් පැක් එකක්. Hello guys, welcome back to my YouTube channel. අද ආවේ අපේ ෆේස් එකට ගැලපෙන හොඳ ෆේස් පැක් එකක් ගැන ඔයාලට කියලා දෙන්න. ඉතින් මේ ෆේස් පැක් එක මම ගොඩක් කලින් පාවිච්චි කරන ගොඩක් හොඳ ෆේස් පැක් එකක්. ඉතින් ඔයාගේ මූණ අවුවට ගිහිලා පිච්චිලා නම් කුරුල ඇලප කරලා තියෙනවා නම් ඒ වගේම ඔයාට ඕන නම් ඔයාගේ මූණ ග්ලෝ කරගන්න. ඉතින් මේක තමයි හොඳම පැක් එක. ඉතින් මම අද ගෙනාව මේක කොහොමද හදාගන්නේ කියලා. හරි එහෙනම් දැන් අපි බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. ඉතින් ළමයි මේ වැඩේට අපිට ඉස්සර වෙලාම ඕන වෙනවා බිත්තර ගෙඩියක්. ඉතින් මේක තමයි අපේ ප්‍රධානතම අමුද්‍රව්‍යය. ඉතින් මේ බිත්තර ගෙඩියේ කහ මදේ තමයි අද අපේ ෆේස් පැක් එකට අපි පාවිච්චි කරන්නේ. ඉතින් මේ විදිහට වෙන් කරගත් අපේ කහ මදියට මම ඊළඟට එකතු කරනවා කහ කුඩු. ඉතින් මේවා මුකුත් කලවම් කරලා නැති හොඳ කහ කුඩු. ඊට පස්සේ මේකට කිරි හරි හරි යෝගට් හරි වාට එකතු කරගන්න පුළුවන්. දැන් මේ ඔක්කොම එකතු කරගෙන අපි මේක හොඳට මික්ස් කරගන්න ඕන. ඉතින් මේකේ දියාරු ගතිය චුට්ටක් වැඩි වුණ නිසා මම හිතුවා මේකට කෝපියකට චුට්ටක් එකතු කරගන්න ඕන කියලා. ඉතින් මේක අනිවාර්ය නැහැ. කෝපිකුඩු නැතු වුණත් අපිට මේ අපේ ගෝල්ඩන් ෆේස් පැක් එක හදා ගන්න පුළුවන්. ඉතින් කෝපිකුඩු කියන්නේත් අපි ගොඩක් වෙලාවට ෆේස් පැක් හදාද්දි පාවිච්චි කරන අමුද්‍රව්‍යයක් නේ. ඉතින් මේකට කෝපිකුඩු දාගත්ත කියන්නේත් අපිට ලැබෙන ප්‍රතිලාභ වැඩි වෙනවා. ඉතින් මේ විදිහට ඔක්කොම හොඳට මික්ස් කරගෙන අපි මේක පැයක් විතර පිච් එකේ තියන්න ඕන. ඉතින් දැන් මේ තියෙන අපි මේක පිච් එකේ ගත්තට පස්සේ දැන් අපි මූණ හොඳට වොෂ් කරගෙන මේක ඇප්ලයි කරන්න තමයි යන්නේ. හරි දැන් මම පාවිච්චි කරන මගේ ෆේස් වොෂ් එක පාවිච්චි කරලා මගේ මූණ හොඳට ක්ලීන් කරගන්නවා. ඊට පස්සේ මූණ හොඳට හොදගෙන අපි මූණේ තියෙන තෙත හොඳින් ඉවත් කරගන්න ඕන. ඉතින් මේ විදිහට ටවල් එක පාවිච්චි කරලා මූණේ තියෙන වතුර ඉවත් කරගන්න. හරි දැන් අපි යමු අපේ ෆේස් පැක් එක ඇප්ලයි කරන්න. ඉතින් ඔයාලට මේ හදාගත්ත ෆේස් පැක් එක ඔයාලගේ මූණට විතරක් නෙමෙයි ඔයාගේ අත්වලට, කකුල් වලට, බෙල්ලට, ඇඟට ඕනම දිහාකට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් මම නම් මේ වෙලේ ඇප්ලයි කරන්නේ මගේ මූණට විතරයි. ඉතින් ඔයාගේ මූණේ කුරුලයක් හැලලා තියෙනවා නම් ඒ වගේම අවුවට පිච්චිලා නම් ඉතින් ඒ වගේම ඔයාට ඕන ඔයාගේ මූණ බ්‍රයිට් කරගන්න, ග්ලෝ කරගන්න ඉතින් මේ ෆේස් පැක් එක ගොඩාක් හොඳයි. මොකද මට ප්‍රතිඵල තියෙන නිසා තමයි මම ඔයාලටත් මේක අරගෙන ආවේ. හරි දැන් මේක මේ විදිහට ඇප්ලයි කරලා විනාඩි 20ක් තියන්න. ඉතින් මේ තියෙන්නේ විනාඩි 20කට පස්සේ දැන් මේක මූණේ හොඳට ගල් වෙලා තියෙන්නේ. ඒ වගේම කියන්න ඕන වගේ මූණ රැලි වැටිලා නම් මේ ෆේස් පැක් එක ගොඩක් හොඳයි. ඒකට විසඳුමක් හොයාගන්න ගන්න පුළුවන්. දැන් යමු අපි මේක ඉවත් කරන්න. ඉතින් ඉස්සර වෙලාම ඔයාගේ මූණ වතුර ටිකකින් තෙමලා මේ විදිහට ස්ක්‍රබ් කර මේක රිමූව් කරන්න ඕන. ඉතින් අපි මේකට කෝපිකුඩු පාවිච්චි කරපු නිසා ස්ක්‍රබ් එකක් විදිහටත් අපි මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා මේක ඉවත් කරද්දි මේ විදිහට උඩු අතට සම්බාහනය කරමින් මේක ඉවත් කරන්න. මේක ගොඩාක් මූණට තද කරලා ඉක්මනට කරන්නත් එපා. හිමීට මූණට මසාජ් එකක් දෙන ගමන් මේ ෆේස් පැක් එක ඉවත් කරන්න ඕන. ඉතින් මම මේ ෆේස් පැක් එක සතියට එකපාරක් හෝ දෙපාරක් අනිවාර්යයෙන්ම පාවිච්චි කරනවා. ඉතින් මගේ මූණේ ග්ලෝ එක වැඩි කරගන්න මේ ෆේස් පැක් එක මට ගොඩක් උදව් වෙනවා. ඉතින් මේ තියෙන්නේ මගේ ෆේස් පැක් එක මූණෙන් ඉවත් කරාට පස්සේ ඉතින් මගේ ස්කින් එකට මොන තරම් ග්ලෝ එකක් මේ ෆේස් පැක් එකෙන් හම්බෙලා තියෙනවද? මගේ ස්කින් එක තෙල් සයිඩ් සමක් ඉතින් නිතරම කුරුලෑ වගේ ප්‍රශ්න මට එනවා. ඉතින් ඒ වගේම මගේ ස්කින් එක ආරක්ෂා කරන්න මෙන්න මේ ෆේස් පැක් එක මට ගොඩක් උදව් වෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම පැක් එක රිමූව් කරාට පස්සේ ටෝන් එකක් යූස් කරන්න. එහෙනම් ආයෙමත් ලස්සන වීඩියෝ එකක් කරන් ඉක්මනටම එනවා. සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. බයි බයි.